ඔයාලට තේරෙන්න ඕන මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ හරිතාගාර ආචරණය සම්බන්ධ කරගෙන කියලා. අන්න ඒකින්ද තමයි හරිතාගාර වායු විදිහට සලකන්නේ නැත්තේ. මේ ෆුට්බෝලෙන් කන්දක් දෙකක් මෙහෙම අයින් කරාට පස්සේ මේ ෆුට්බෝලේ මොකද වෙන්නේ පොඩ්ඩක් ඇලවෙනව නේද? ඔයා දන්න ගෝලිය උණුසුම් කරන්නේ කියලා වගේ හැමදාම අහන ප්‍රශ්නයක් බවට පත් වෙලානේ. ඉතින් බෝඩ් එකේ තියෙන MCQ ප්‍රශ්නය කරන්නේ කොහොමද කියලා බලමු ළමයි. කියවන්න මගෙත් එක්ක. SO2 හා NO2. SO2 කියන්නේ ළමයි සල්ෆර්ගේ ඩයොක්සයිඩය, NO2 කියන්නේ නයිට්‍රජන්ගේ ඩයොක්සයිඩය. වායුගෝලයේ යම් ප්‍රමාණයකින් පැවතියද වායුගෝලයේ යම් ප්‍රමාණ වලින් මේ දෙන්නම පවතිනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. අපිට කෙමිස්ට්‍රි වලදී නිතරම හම්බ වෙන වායු දෙකක් නෙමේ දෙක. හරිතාගාර වායුසේ නොසලකයි. අන්න සලකයි එහෙම කියලා නෙමෙයි කියන්නේ නොසලකයි කියලා. අපි බලමු මේක ඇත්තද බොරුද කියලා. ඊගාවට SO2 හා NO2 අර කලින් කියපු වායු දෙකම වායුගෝලයේ ඉතා කෙටි කාලයක් පවතින අතර. ඒ කියන්නේ මේ වායුගෝලයේ කෙටි කාලයක්. ඒ කියන්නේ එයාගේ ආයුෂ කාලය අඩුයිලු. කාලයක් පවතින අතර අදෝරක්ත කිරණ. අදෝරක්ත කිරණ කියන්නේ කවුද? ඉන්ෆ්‍රාරෙඩ්. අදෝරක්ත කිරණ අවශෝෂණය කළ හැකි වායුයි. ඔයාලට තේරෙන්න ඕන මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ හරිතාගාර ආචරණය සම්බන්ධ කරගෙන කියලා. අපි පොඩ්ඩක් බලමු මොකද්ද මේ හරිතාගාර ආචරණය කියලා කියන්නේ කියලා. ළමයි සූර්යයේ ඉඳන් එනවා ප්‍රධාන වශයෙන් කිරණ වර්ග තුනක් පෘථුවියට. පළවෙනි කිරණ තමයි අඩු ශක්ති UV. මොකද ඉහළ ශක්ති කට්ටිය ඕසෝන් වියන සඳහා ඒ සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා වැය වෙනවා. දෙවනිය තමයි දෘශ්‍ය ආලෝකය, තුන්වෙනිය තමයි ඉන්ෆ්‍රාරෙඩ්. මේ ආකාරයට එන මේ කිරණ මගින් පෘථුවිය මත නොයෙකුත් වෙනත් ශක්තියින්ට ඒගොල්ලෝ පරිවර්තනය වෙලා මේ ශක්ති ක්‍රියාවලීන් කිරීම සඳහා දායකත්වය සපයනවා. ඊට පස්සේ මේ පෘථුවියෙන් නැවතත් බැහැරට පිට වෙනවා කවුද? ඉන්ෆ්‍රාරෙඩ් කිරණ. මේ ඉන්ෆ්‍රාරෙඩ් කිරණ IR කිරණ තුන් දෙනෙක් මගින් අවශෝෂණය කර ගැනීම සිද්ධ කරනවා. එක්කෙනෙක් තමයි මෙන්න මේ හරිතාගාර වායු කියලා જાතියක් තියෙනවා. මේ හරිතාගාර වායු කියන කට්ටිය මේ බාහිරට පිට වෙන ඉන්ෆ්‍රාරෙඩ් කිරණ අවශෝෂණය කරනවා. ඊගාවට දූවිලි අංශු ඇතම් දූවිලි අංශු අවශෝෂණය කරනවා. ඒ වගේම වලාකුළු මගිනොත් මේ ඉන්ෆ්‍රාරෙඩ් අවශෝෂණය කිරීම සිද්ධ කරනවා. එතකොට දැන් ඔයා වැරදිවට හිතන්න එපා මේ හරිතාගාර වායු මගින් මෙයා සම්පූර්ණයෙන් මේ එන කිරණ අවශෝෂණය කරනව නෙමෙයි. කිරණ අවශෝෂණය කළා යම්කිසි කොටසක් පරාවර්තනය කරනවා. කොහොම හරි කමන්නේ මේ එළියට යන්න මේ පෘථුවි වායුගෝලයෙන් එළියට යන්න හදන මේ IR කිරණ එහෙම නැත්නම් තාප විකිරණ පෘථුවි වායුගෝලය තුල රඳවා තබා ගන්න නිසා පෘථුවි වායුගෝලයේ ප්‍රශස්ත උෂ්ණත්වයක් පවතිනවා. පෘථුවිය මත ජීවය පැවතීමට හිතකර වෙන්න ඔක්සිජන් වැදගත් උනේ කොයි ආකාරයෙන්ද? ජලය වැදගත් උනේ කොයි ආකාරයෙන්ද? ඒ වගේම වැදගත්කමක් මෙන්න මේ ක්‍රියාවලිය කියන මේ ක්‍රියාවලියට අපි කියනවා හරිතාගාර ආචරණය කියලා. හරිතාගාර ආචරණය ඒ තරම්ම වැදගත් වෙනවා ජීවිතයේ අපේ ජීවීන්ගේ පැවැත්ම සඳහා. හරිතාගාර ආචරණය කියන මේ ක්‍රියාවලිය, ඒ කියන්නේ මේ වායුගෝලය උණුසුම්ව තබා ගැනීමේ මේ ක්‍රියාවලිය නිසා සාමාන්‍යයෙන් පෘථිවි පෘෂ්ඨයේ සෙල්සියස් අංශක 15ක 16ක වගේ තියෙනවා ප්‍රශස්ත උෂ්ණත්වයක්. දැන් හඳ ගත්තොත් එම හඳේ වායුගෝලයක් නැහැ. හඳේ වායුගෝලයක් නැත්නම් මෙහෙම ක්‍රියාවලියක් සිද්ධ වෙන්න බෑනේ. ඒතකොට මේ බැහැරට යන තාප විකිරණ ආයෙත් රඳව ගන්න විදියක් නැහැනේ. එහෙනම් හඳේ ඍණ 16ක් ඍණ 17ක් වගේ සෙල්සියස් අංශක තියෙන. ඒ කියන්නේ ජීවයට අහිත කරයි. එහෙනම් හරිතාගාර ආචරණය කියන්නේ අපේ පෘථුවිය මත ජීවය පැවතීම සඳහා වැදගත්මම සංකල්පයක්. සමහර උන් හිතාගෙන ඉන්නවා හරිතාගාර ආචරණය හින්දා තමයි ඔක්කොම ප්‍රශ්න ටික ඇති වෙලා තියෙන්නේ. හරිතාගාර ආචරණය නවත්තන්න ඕන කියලා. හරිතාගාර ආචරණය නැවතුනොත් එහෙම අපිත් නෑ. එතකොට දැන් මේ ක්‍රියාවලිය මේ ආකාරයට සිද්ධ වෙනවා. එතකොට
මේ හරිතාගාර වායුවක් කියලා අපි අදහස් කරන්න ළමයි හරිතාගාර වායුවක ಗುಣ දෙකක් තියෙන්න ඕන. එකක් තමයි IR කිරණ අවශෝෂණය කර ගැනීම හැකියාවක් තියෙන්න ඕන. අනිත් එක තමයි ස්ථායීව දිගු කාලයක් පවතින්න ඕන මේ වායු ගෝලයේ. මොකද්ද? IR කිරණ උරා ගන්න පුළුවන්කම තියෙන්නත් ඕන. ඒත් එක්කම ස්ථායීව දිගු කාලයක් පවතින්නත් ඕන. එතකොට IR කිරණ උරා ගන්න වායු මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට ෂෝට් කරලා දෙන්න පුළුවන්. සියලුම විෂම පරමාණුක වායු. දැන් ඔයා දන්නව නේද? නයිට්‍රජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන් මෙන්න මේ වගේ කට්ටිය සම පරමාණුක වායුනේ. එතකොට ඒ සම පරමාණුක වායු ගත්තොත් එහෙම නෙමෙයි විෂම පරමාණුක වායු සියල්ලම IR කිරණ උරා ගන්න වායු. ඒක තේරුම් ගන්න. දෙවනියට සම පරමාණුක වායු වලින් ඕසෝන් O3 කියන වායුව. ඊගාවට ද්විපරමාණුක වායු වලින් විෂම පරමාණුක කට්ටිය. ඔන්න හොඳට පටලව ගන්න එහෙම නැතුව මතක තියාගන්න ඕන. ද්විපරමාණුක වායු වලින් ළමයි ද්විපරමාණුක මෙන්න මේ විෂම කට්ටිය. හැබැයි සාමාන්‍යයෙන් අපි දන්න කියන මේ ද්විපරමාණුක නයිට්‍රජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්, ක්ලෝරින්, ෆ්ලෝරින් මෙන්න මේ වගේ කට්ටිය එහෙම නැත්නම් මේ උච්ච වායු මේ ගොන්නට අයිති වෙන්නේ නැහැ. තේරුණාද? එහෙනම් පළවෙනියා කවුද? සියලුම විෂම පරමාණුක වායු. හරි. සම පරමාණුක වායු වලින් O3. විෂම පරමාණුක කට්ටිය ගෙන් ද්විපරමාණුක මෙන්න මෙයා. කාබන් මොනොක්සයිඩ්. ඒත් එක්කම මේකට දායක වෙන්නේ නැත්තේ කවුද? සම පරමාණුක ද්විපරමාණුක වායු. සම පරමාණු වලින් හැදිච්ච ද්විපරමාණුක. නයිට්‍රජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන් මේ වගේ කට්ටිය එහෙම නැත්නම් උච්ච වායු. එහෙනම් මෙන්න මේ වගේ කට්ටිය තමයි දායක වෙන්නේ නැත්තේ. එහෙම නැත්නම් මේ වගේ කට්ටිය ඇරෙන්න අනිත් ඔක්කොම ඉන්ෆ්‍රාරෙඩ් උරා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ළමයි ඉන්ෆ්‍රාරෙඩ් උරා ගන්න පුළුවන් උනාට මෙන්න මේ කට්ටිය බලන්න මම මේ යටින්මම දීලා තියෙන කට්ටිය. මේ කට්ටිය විෂම පරමාණුකනේ. පැහැදිලිද? විෂම පරමාණුක වායු. එතකොට විෂම පරමාණුක වායු ගත්තාම මේ විෂම පරමාණුක වායු ගත්තාම ඉන්ෆ්‍රාරෙඩ් උරා ගන්න පුළුවන්. හැබැයි මේ කට්ටිය මේ වර්ෂා ජලයත් එක්ක එකතු වෙලා පෘථුවියට වැටෙනවා. එතකොට මේ කට්ටියගේ පවතින ආයු කාලයේ අඩුවක් තියෙනවා. එහෙනම් මේ කට්ටිය ඉන්ෆ්‍රාරෙඩ් උරා ගන්න පුළුවන්ද? ඔව්. මේ කට්ටියට ඉන්ෆ්‍රාරෙඩ් උරා ගන්න පුළුවන්. නමුත් අඩු ජීව කාලයේ හින්දා මේ කට්ටිය හරිතාගාර වායු විදිහට අපි සලකන්නේ නැහැ. ඔන්න හොඳට මතක තියාගන්න. හරි. මෙතෙන්ට එකතු වෙන්න ඕන ළමයි NO. හරි. එහෙනම් මෙන්න මේ කතාව මතක තියාගන්න. මේ කට්ටිය විෂම පරමාණුක කට්ටිය හින්දා අනිවාර්යයෙන්ම ඉන්ෆ්‍රාරෙඩ් උරනවා. ඒකයි 100% ෂුවර්. හැබැයි මේ කට්ටිය එක්කෝ අම්ල වැසි විදිහට පොළොවට පතිත වෙනවා. එහෙම නැත්නම් වෙනයම් පරිසර දූෂණ ආකාර වලට දායක වෙලා ආයුෂ කාලය අඩුවෙන් තමයි මේ පෘථිවි පෘෂ්ඨය මත පවතින්නේ. ඒක හින්දා මේ කට්ටිය හරිතාගාර වායු විදිහට ගන්න. අපි හරිතාගාර වායු විදිහට ප්‍රධාන වශයෙන් ගන්න මෙන්න මේ සෙට් එක H2O. H2O ළමයි පැවතියට ජල චක්‍රය කියලා එකක් තියෙනවානේ. මේ ජල චක්‍රය මගින් කන්ට්‍රෝල් කරන හින්දා ප්‍රශ්නයක් නැහැ H2O. නමුත් හරිතාගාර වායුවක්. ඊගාවට කාබන් ඩයොක්සයිඩ්, ඊට පස්සේ CH4, ඊට පස්සේ N2O නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් වලින් N2O. ඊගාවට මේ CFC, HCFC කියන දෙන්න ඔයා දන්නවා. මේ CFC කියන එක්කෙනා මගින් ඕසෝන් වියන සම්පූර්ණයෙන් විනාශ කරනවා. HCFC මගින් ඒ හානිය අඩුයි. HFC මගින් හානියක් නැහැ. නමුත් මේ තුන් දෙනා මගින්ම හරිතාගාර ආචරණය ඇති කරනවා. හරිතාගාර ආචරණය කියනවා සාමාන්‍යයෙන් කාබන් ඩයොක්සයිඩ් වගේ
දහස් ගුණයක් වෙනවා කියලා මේගොල්ලෝ මගින් ඇති කරන. ඒගොල්ලෝ වෙලාවට ඉතාමත්ම අල්ප ප්‍රමාණයක් හිටියේ. නැත්තම් එහෙම ඉවරටම ඉවරයි. එහෙනම් මෙන්න මේ 5 දෙනා ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න හරිතාගාර ආචරණ ඇති කරන ප්‍රධානම කට්ටිය බව. එතකොට මෙන්න මේ කට්ටියට ඉන්ෆ්‍රාරෙඩ් උරන්න පුළුවන් වුණාට වැඩක් නැහැ. මේ කට්ටිය අපි හරිතාගාර වායු විදියට සලකන්නේ. මොකද ඒ කට්ටියගේ ජීව කාලය පෘථිවි වායුගෝලය මතදී අඩු හින්දා. ඒත් එක්කම දැන් මෙන්න මේ ක්‍රියාවලිය නිසා මේ හරිතාගාර ආචරණය කියන ක්‍රියාවලිය නිසා දැන් ඔයා කල්පනා කරන්න සූර්යයට ආසන්නවම තියෙන බුධ ග්‍රහයනේ ඊගාවට තමයි සිකුරු ග්‍රහය ඉන්නේ. එහෙනම් කාගේද උෂ්ණත්වය වැඩි වෙන්න ඕන? උෂ්ණත්වය වැඩි වෙන්න ඕන සූර්යයට ආසන්නම ඉන්න බුධ ග්‍රහයගෙනේ. නමුත් උෂ්ණත්වය වැඩි සූර්යයට ආසන්නවම ඉන්න බුධ ග්‍රහයගේ නෙමෙයි ඊගාවට ඉන්න සිකුරු ග්‍රහයගේ. ඒකනේ දැන් ඔය සිකුරු ග්‍රහයා ඉරබටු තරුව කියනවා, පහන් තරුව කියනවා. මොකද මේක රතු පාටට දිලිසෙනවනේ. එතකොට ඉහළම උෂ්ණත්වයක් වාර්තා කරනවා. මොකද බුධ ග්‍රහයගේ වායුගෝලයක් නැහැ. නමුත් සිකුරු ග්‍රහයගේ මේ හරිතාගාර ආචරණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන හින්දා එයාගේ උෂ්ණත්වය හොඳට රඳවා ගැනීමක් සිද්ධ වෙලා එයා රතු පාටට දිලිසෙනවා. එතකොට අපි බලමු මේකෙන් අහලා තියෙන මේ MCQ ප්‍රශ්නේ. මේ වායු දෙන්න වායුගෝලයේ යම් ප්‍රමාණයකින් පැවතියද හරිතාගාර වායු විදිහට සලකන්නේ නැතිලු. මේක හරියටම හරිනේ. මොකද හේතුව මේගොල්ලන්ගේ ජීව කාලය අඩුයි. ඊගාවට SO2 හා NO2 වායුගෝලයේ ඉතා කෙටි කාලයක් පවතින අතර ඇයි මේගොල්ලෝ අම්ල වැසි වලට වගේ දායක වෙනවා. එතකොට වායුගෝලයේ පැවැත්ම අඩුයි. අදෝරක්ත කිරණ අවශෝෂණය කරන්න පුළුවන්. ඔව් අදෝරක්ත කිරණ අවශෝෂණය කරනවා. එතකොට ඒක හින්දා තමයි මේ දෙන්න අතර මැච් වීමක් තියෙනවනේ. අදෝරක්ත කිරණ අවශෝෂණය කරනවා. නමුත් ඉතා කෙටි කාලයක් පවතිනවා. අන්න ඒක හින්දා තමයි හරිතාගාර වායු විදිහට සලකන්නේ නැත්තේ. එහෙනම් මේ දෙන්න මැච් වෙනවා. උත්තරය අංක 1 විදිහට තමයි අපිට පිළිගන්න තියෙන්නේ. හරිතාගාර ආචරණයේ ඊගාව සංකල්පය මොකද්ද? මෙතනින් එහා පැත්තට. එතකොට දැන් හරිතාගාර ආචරණය කියන්නේ හොඳ දෙයක්. හරිතාගාර ආචරණය අනාදිමත් කාලයක් තිස්සේ සිද්ධ වෙච්ච දෙයක්. හැබැයි දැන් නොයෙකුත් ක්‍රියාවලිය නිසා මේ හරිතාගාර වායුන්ගේ ගහනය වැඩි වෙලා තියෙනවා වායුගෝලයේ. එහෙනම් දැන් මොකද වෙන්නේ? ඕනවටත් වඩා වැඩිපුර පෘථිවි වායුගෝලයේ රත් වෙනවා. පෘථිවි වායුගෝලයේ රත් වුණාට පස්සේ මොකද වෙන්නේ? ගෝලීය උණුසුම්කරණය ඇති වෙනවා. ගෝලීය උණුසුම්කරණය ඇති වුණාම දැන් ඔයාලා හිතන්න පෘථිවිය ගත්තාම මේ පෘථිවිය මත නොයෙකුත් කඳු අරව මෙව තියෙනවනේ. දැන් ඔයාලා හිතන්න ෆුට්බෝල් එක මැටි කඳු ඔහම හදලා මෙහෙම ෆුට්බෝලේ නිශ්චලව තියෙනවා. දැන් මේ ෆුට්බෝලෙන් කන්දක් දෙකක් මෙහෙම අයින් කරාට පස්සේ මේ ෆුට්බෝලේ මොකද වෙන්නේ? පොඩ්ඩක් ඇලවෙනව නේද? ඔයා දන්නවා සාමාන්‍යයෙන් අංශක 23.5ක ඇලයක් තියෙනවා පෘථිවිය. අපිට අපහසුවකින් තොරව නැමෙන්නත් පුළුවන් අංශක 23.5යි. මයොක්කලියක් හිටවන්නෙත් අංශක 23.5ක ඇලයක. ගහක දෙබලක් තියෙන්නෙත් බොහෝ විට අංශක 23.5කට. ඒත් එක්කම ගහකට කොලයක් බද්ධ වෙලා තියෙන්නෙත් ගොඩක් වෙලාවට අංශක 23.5කට. එතකොට මේ අංශක 23.5 කියන එක අපේ මේ ස්වභාව ධර්මයේ බද්ධ වීමක් තියෙනවා. එතකොට දැන් අර ග්ලැසියර එකක් දෙකක් කොහොම දිය වුණාට පස්සේ මේ පෘථුවිය පොඩක් එහෙම ගිහිල්ලා ආයෙත් සමතුලිත වෙනවා. එතකොට දැන් අංශක 23.5 වෙනස් වෙනවා. අංශක 23.5 වෙනස් වෙනවා කියලා කියන්නේ අපිට හිතා ගන්න බැරි. දැන් කාලගුණික විපර්යාස දේශගුණික විපර්යාස වෙනවා තමයි. මිරිදී ජලාශය සිඳිලා ගිහලා ඔහොම වෙනවා. නමුත් අර අක්ෂය වෙනස් වීම මගින් හිතා ගන්නවත් බැරි පරිසර දූෂණ ඇති වෙනවා. මොකද හේතුව GW කියලා ආචරණයක් තිබුණේ නැහැ දැන් අවුරුදු 60කට 70කට කලින්. ඒතකොට දැන් ඕගොල්ලෝ බලන්න 2019 ඉඳන් මේ දක්වා හැමදාම GW ගෝලීය උණුසුම්කරණය කියලා වගේ හැමදාම අහන ප්‍රශ්නයක් බවට පත් වෙලානේ. ඉතින් හොඳට පාඩම් කරගන්න.